Hello guys, මෙච්චර කාල short video කර හිටියේ අපි ආහාපුරා කියලා channel එකක් පටන් ගත්තා. කරගෙන ඕක ගලවන්නේ. අපි නුවරදී ගැරන්ටි ගිනියල්ල බලන්න තමයි යන්න හැදුවේ. හායි. හයි. ඔන්න අපි අද ආවා ලස්සන තැනකට. ලස්සන තැන කියන්නේ අද අපේ ස්පෙෂල් දවසක්. මොනේ ස්පෙෂල් පාට දැස් වෙලා ඉන්නවා වහිනවා. ඒක කියන්නේ අද දවස මාර වාසනාවන්තයි. වාසනාව කියන්නේ පුදුම වාසනාවක් තියෙනවා. පාට දැස් වෙලා ඉන්නවා වහිනවා. අපි දැන් නුවරට ඇවිල්ලා 12 විතර දාන නුවරට ආවේ. ආපු වෙලාව හිනා වහිනවා guys. හරිද? විශේෂයි කියන්නේ මේක අපේ පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ දවසේ කොහොම හරි 12ට විතර නුවරට ආවා. දැන් තමයි ප්ලේස් එකට ආවේ. ප්ලේස් එකේදී 3යි වෙලාව. එච්චරට පුදුම වාසනාවක් තියෙන්නේ. අපි යන්නේ ගැරන්ටි ගිනියල්ල කියලා view point එකක් තියෙනවා ඒක බලන්න. මහා ලස්සන ප්ලේස් එකක්. අපි ඉස්සරහට ගිහලා බලමු ප්ලේස් එක මොන වගේද කියලා. හරි. ඔන්න කොහොම හරි අපි ආවා. පොට්ටේකට ආවා. පොට්ටේකට ඇවිල්ලා view එකෙන් පල්ලෙහාට බහගෙන ගියා විතරයි. අවුලන්නේ විනාඩි 10ක් 15ක් අපි drone එක දාලා අපි වීඩියෝස් ගන්න ඒවා අරගෙන ෆොටෝස් ගන්න ඒවා ගහලා විනාඩි 10ක් 15ක් හිටියා. මචං මේක ඔයාලා එන්නම ඕනි view එකක්. අපි පොඩි කාලේ කාටුන් වලින් දැක්ක view එක ලොකු වෙලා ඇත්තටම දකින්න පුළුවන් කියලා මම නම් හිතුවේ නෑ. බලන්න. අපි අවිස්සලා ගැරන්ටි ගිනියල්ල. අපිට බාධා වුණා. අද ප්‍රශ්නයක් වුණේ අපි. ප්‍රශ්නයක් නාම මොකද වීඩියෝ බාලා තියෙන මෙතන. හරි. වීඩියෝ බෑව මාර ලස්සනයි. හැබැයි එතනට යන්න තියෙන පාර තියෙන්නේ අපි දැස්සේ ඉන්න එතන ගලක් තියෙනවා. එතනින් දැස්සේ. එහා පැත්තෙන් තමයි තියෙන්නේ. ඒක දැන් අබලන් වෙලා තියෙනවා. ඕක තමයි පොට් එක. ඔතනින් තමයි යන්න තියෙන්නේ. ඔව්. ගැටේ දන්නේ පහල. ඒ හින්දා යන්න බෑ පාරට. අපි පොඩි විශ්යක් කරන් ඉන්නේ මෙතන. ඔයාලා එන්න ඇවිල්ලා මේකේ දින්දාස්සේ ඉඳ ගන්න ඕනි ප්ලේස් එක. ඊට පස්සේ තමයි හොඳම තියෙන්නේ. අපි ගියල්ල ගාව ඩ්‍රෝන් එක දාලා ලස්සන ෂොට් ටිකක් ගන්න යනවත් එක්කම ආයෙත් මහ වැස්සක් ආවා. මේ මාර ඉන්න එක කියන්නේ අපිට දැන් මෙහෙට වහිනවා. එහා පැත්ත කොටසකට අවුව පාය. ඇස්ස යනවත් එක්ක අපිට එන්න විදියක් නැහැ guys. අර ඉස්සෙල්ලා තිබුණ view එක නෙමෙයි. මචං අද හදිස්සියම වීඩියෝ එකට ආවා. වීඩියෝ එක කර ඉද්දි ඔන්න වැස්ස ආවා. අපිට ලොකෝට ෂොට් නම් ගන්න ඕනේ නැහැ. දැන් යන්න එනවා. එක්කෙනෙක් නම් ගියා. අපිට ලොකුවට නම් ඩ්‍රෝන් ෂොට් එකක් ඇඩ් කරගන්න උන්නේ නැහැ. ඒක තමයි මම මුලදී කිව්වේ අපිට අද පුදුම වාසනාවක් තියෙන්නේ. පළවෙනි වීඩියෝ එක කරනකොට මාර බාධා ගොඩක් තියෙනවා. ඔන්න ලිස්ස. දැන් එතන නාය ගිහිල්ලා අර දිත්තාවනේ. දිත්තාව කුමාරයෙන් පස්සේ ඇවිල්ලා එතන පොඩ්ඩක් ගිහිල්ලා දැන් අපිට එතන ගොඩක් වෙලා ඉන්න බෑ. මොකද එතන වඩ වුණ දෙයින් අපිට ආයේ උඩට යන්න. අපි බහැපු දැනින් උඩට යන්න. ඒ නිසා ඉතින් අපිට ගිය ගමන ආපහු හැම ඇල්ල එන්න උනා. මීදුම බෑවා. දියැල්ල view එක ගන්න ගියකුත් නෑ හරියටම. ගොඩ වෙලා කියලා ඉන්න විදියකුත් නෑ. මොකද අර උඩට එන්නේ බෑ. වැස්සත් එක්ක ඉන්න විදිය නිසා අපි ආයෙත් ආවා. ඔන්න අපි හොඳටම තෙමිලා ඉන්නේ දැන්. යොහන් මොකද හිතෙන්නවද දවස ගැන? අද මරු දවසක් ආ. අද මාර විදියට තෙමිලා ඉන්නේ හොඳටම. වත් බානවා දැන් වහිනවා. වහිනවා. ඔන්න ඉතින් හදිස්සියම ආවා. හදිස්සියම සමුදෙන්න එනවා ගැරටි ගිනියල්ලට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි හිතමු මීට වැඩිය හොඳ දවසකින් ආයෙ හම්බෙන්න.